එළවලු දාපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමදෙනාම අපේ දෙසවන් ටීවී YouTube channel එකට. ඉතින් අපි වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි යමු මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක පොඩ්ඩක් බලලා ඉන්න හැමෝටම මතක ඇති. මේක ඇවිල්ලා සිරසින් ගහපු වීඩියෝ ක්ලිප් එක මේක ගැහුවේ 2026 අයිවිල් මාස 7. ඒ කියන්නේ දවස් දෙක තුනකට කලින් තැඹිලුවතේ පොරවාගෙන උපවාසය අවසන් කළ විමල් වීරවංශගේ ඉතිහාසය මතකද? හරිද? මෙයාගේ ටැග්ලයින් එක මතකද කියන එක තමයි. ඉතින් ජනතාව බලා සිටි යුක්තිය ඉටුවීමේ ලකුණු 15 වෙද්දී එදා පන්නා දෙනු දේශපාලනඥයින් කරන්නේ කුමක්ද? යමු. ඉතින් අපි ගිහිල්ලා ඒ වීඩියෝ ක්ලිප් එක බලමු මොකක්ද කියලා. මතකද විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වුණා. ඒ යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුගමනය කළ ක්‍රියාකලාපයට හා දරුස්මාන් වාර්තාවට එරෙහිව අවසානයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ තැඹිලි වතුර පොවලා විමල් වීරවංශගේ උපවාසය අවසන් කළා. 2017 බන්ධනාගාරගත වෙලා ඉද්දී විමල් වීරවංශ උපවාසයක් ආරම්භ කළා. ඒ තමන්ට එරෙහිව දේශපාලන පලිගැනීම් ක්‍රියාත්මක වෙමින් ඇති බව පවසමින් විමල් වීරවංශ ඒ වගේ උපවාස සත්‍යග්‍රහ කරපු අවස්ථා ඕනෑ තරම් අපිට කියන්න පුළුවන්. දැන් විමල් වීරවංශගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් සාමාන්‍යයෙන් හොඳ මිනිස්සුද නරක මිනිස්සුද කියලා ඔයාලා ඒක ඔයාලා බලන්න. දැන් මගේ මතය ගත්තොත් දැන් සාමාන්‍යයෙන් විමල් වීරවංශ කියන්නේ සාමාන්‍යයෙන් මට නම් එච්චර ක්වොලිටියක් තියෙන මිනිස්සෙක් නෙමෙයි. මට මම දන්නේ අනිත් මිනිස්සුන්ගේ මතය කොහොමද කියලා. සාමාන්‍යයෙන් මට නම් ඉතින් සාමාන්‍ය ක්වොලිටියක් තියෙන මිනිස්සෙක් නෙමෙයි විමල් වීරවංශ කියලා කියන්නේ. මතකද ආසන්නතම අතර මග නතර කරපු උපවාසය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරපු විමල් කිව්වේ අගමැතිනියට අධ්‍යාපන ඇමතිධූරයෙන් ඉල්ලාස් වෙන්න කියලා. දැන් තව දෙයක් තියෙනවා අපිට කිසි දෙයක් කරන්න බෑ පොඩි දෙයක් නැත්තම් කෙලින්ම එනවා චීවරධාරී. ඒ කියන්නේ චීවරධාරී කියන්නේ චීවරය දාගත්තු කට්ටිය. නැත්තම් සංඛ්‍යාන මාසෙලා. දැන් උදාහරණයක් අපි හිතමුකෝ සිලබස් එකට අපි හිතමු සෙක්ෂුවැලිටි පැත්තේ මොකක් හරි යම් කිසි දෙයක් එතකොට අයියෝ මෙන්න අපේ සංස්කෘතිය කන්න හදනවා. මං කියන්නේ මේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් මේ තියෙන සංස්කෘතියෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලන්න ඕනේ. උදාහරණයකට මේ ඉන්න රට දැන් අපි ඉන්න ලංකාවේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලන්න ඕනේ ඒවල සංස්කෘතිය මොනවා වගේද? මං කියන්නේ අපේ සංස්කෘතිය ඒවලත් එක්ක කම්බයින් කරලා බලන්න කියලා මං කියන්නේ සාමාන්‍ය පොදුවේ ගත්තොත් අපි ඉන්නේ කොතනද වෙන රටවල් තියෙන්නේ කොතනද කියලා බලන්න ඕනේ. දැන් අපි දේශපාලනය ගත්තොත් ඒ වගේ තමයි. අපි ගත්තොත් නොයෙකුත් දේවල් එතකොට මේකට වෙනම කොමියුනිටියක් හදලා ඒවලට මම දන්න තරම් ඒවලට තියෙනවා. ඒවා හරියට ක්‍රියාත්මක වෙන ඉතින් ප්‍රශ්න නැහැ මෙතන තියෙන්නේ. හැබැයි අන්තිමට අධ්‍යාපන ඇමති ඉල්ලා අස්සුනේ නැහැ. විමල් උපවාසය නතර කළා. විමල්ගේ උපවාස සහ සත්‍යග්‍රහ ඉතිහාසයේ කොටසක් තමයි ඒක. විමල් දැන් සත්‍යග්‍රහ කරන්න යන්නේ ගම්මන් පිලයි සරත් වීරසේකරයි එක්ක. දැන් හොඳම ආතල් එක දැහැවෙන්න මේක. දැන් විමල් වීරවංශ සත්‍යග්‍රහ කරන්න යන්නේ උදේගම්මන් පෙරත් එක්ක. දැන් උදේගම්මන් පෙර කියන්නේ ඉතින් ඒ මොන වගේ චරිතයක්ද කියලා දන්නවනේ නේ. උදේගම්මන් පෙර කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා හැමෝම දන්නවා. ඉතින් එතකොට උදේගම්මන් පෙර කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා දන්න හින්දා ඉතින් ඔය ගැන එච්චර කියන්නේ සාමාන්‍ය අර මම කියන්නේ මිනිස්සු වශයෙන් ගොඩක් දේවල් තේරුම් ගන්න ඕනේ. මං කියන්නේ මං ආණ්ඩුවට කඩ යනවා, විපක්ෂයට කඩ යනවා, පක්ෂයට කඩ යනවා නෑ. ඔය මිනිස්සු මොනවද කරේ ඇත්තටම? ඡන්ද වලින් ඇවිල්ලා කරපු දේවල් 100ට සමනින් මිනිස්සුන්ට පළදායියක් ලබා ගන්න පුළුවන් දේවල් වලින් මොනවද කරේ? එක දෙයක් තියෙනවද? හරියට කරපු. මං කියන්නේ ජනාධිපති වශයෙන් නෙමෙයි මං කියන්නේ සාමාන්‍යයෙන් ඇමතිලා වශයෙන් මොනවද කරේ? තාරටියක් දැම්මා, තීන්දරිය ගාව කරන්නේ නැති. පළක් වුණාද? රටවල් චේන්ජ් වුණාද? දැන් අපි ඇයි අලුත් ආණ්ඩුව පත් කරේ? චේන්ජ් වෙලා. ඒ කියන්නේ අලුත් දේවල් ටික බලාපොරොත්තු වෙන. දැන් ඉන්න මිනිස්සු වෙනස්. ඉන්න මිනිස්සු කියන්නේ දැන් ඉන්න ජෙනරේෂන් එක සම්පූර්ණයෙන්ම ටෝටලි ඩිෆරන්ට්. ඇවිල්ලා ඒක කියලා වෙනස්ම ඩිෆරන්ට් කල්චර් එක බලාපොරොත්තු වෙන. ඩිෆරන්ට් දේවල් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ දේවල් වලට මේ මිනිස්සු මොනවද කරේ? මම දන්න තරමින් 2015 පස්සේ මේ රටක් නම් දියුණුනේ නැහැ. දැන් වෙනකන්
මේ කියන්නේ මම අද වෙනකම් 2015 අදයි කම්පෙයාර් කරලා බලුවොත් ඔයාලටම තේරෙයි මොකක්ද වෙනස කියලා. එකට ඉඳගෙන. හැබැයි මතකද පාස්කු ප්‍රහාරය මහා මොලකරු ගැන ගම්මන් පිළගෙයි සරත් වීරසේකරගෙයි පරස්පර ප්‍රකාශ. උදේ ගම්මන් පිළ පාස්කු දැන් මම මෙතන පොඩ්ඩක් ගන්නකො. දැන් මෙතන ඉන්නවා හිටපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. උදේ ගම්මන් පිළ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එළවලු දාපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. දැන් මට කියන්න මෙතන අඩු කවුද? මේ හරිය මේ ඉන්නවන තැන. ඈ මම නම කියන්න ඕනේ නැහැ දන්නවනේ. ආණ්ඩු පෙරලන්න මොනවද කරන්නේ මේ අර දේවල්. මිස්සු මරලා හරි ආණ්ඩුවක් ගන්න තියනවා. එහෙම සක්කිලියක් මේ රටේ ඉදියා. මම සක්කිලිය කියලා කියන්නේ කවුද? කාටද කියලා ඔයාලා දන්නවද? මට කියන්න නෑ මේ පුදුකල කියලා. මොකද වැදගත් විදියට මොනවද වැදගත් විදියට කතා කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ දේශපාලන ගමනක් තමයි මේ 2015 ඉඳන්ම තිබුණේ. මොකද මට මතක 2015 ඉඳන්. يعني මට මතක කියන්නේ මම සාමාන්‍ය දැන් තේරෙන ගන්න පුළුවන් 2015 ඉඳන් වගේ තමයි. ඒකයි දැන් මේ කම්පෙයාර් කරලා බලන්න මොනවද තිබිච්ච වෙනසක් කියලා. ප්‍රහාරයේ මහා මොලකරු සහරාන් හෂීම් බව පුනපුනා කිව්වා. ආස්කු ප්‍රයාරේ මහා මොලකරු සාරාන් හසී මැර වෙන කවුරුද? වෙන කවුරුවත් කියලා මේ පරීක්ෂණ නොමග යවන්න කවුරුන් උත්සාහ කරත් සාක්ෂි තියෙන්නේ තාර්කිකව පේන්නේ සාරාන් හසීම් පමණමයි. ගම්මන් පිළගේ මහමොලකරු සහරාන් හෂීම් වුණාට සරත් වීරසේකරගේ මහමොලකරුමුණේ නෞෆ මෞලවේ. පොලිස් පරීක්ෂණ අනුවත් ඇමරිකානු විමර්ශන අනුවත් මෙම ප්‍රහාරයේ මහමලුකරු භූමිකාව නෞෆර් මෞල් විසින් රඟපා ඇති බව පැහැදිලි වෙනවා. එක තමයි ඔහු තමයි IS මතවාදයේ ලංකාවට ගෙනවී 2016 දී සහරාන්ව ඒ මතවාදයට යොමු කළේ. ඒක සහරාන්ගේ බිරිඳ සාදියාගෙනුත් සනාථ වෙනවා. නෞෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකනුත් සනාථවට තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ගැන පරස්පර මත තිබ්බ සරත් වීරසේකරයි උදේ ගම්මන් පිළයි දැන් විමල් එක්ක එක තැනකට. දැන් හොඳ මාතලේ කියන්නේ නෝන සාමාන්‍යයෙන් දැන් මචං දැන් මචං වටේම ඉර වෙලා තියෙන්නේ. දැන් වටේම ඉර වෙලා තියෙන දැන් මට කර කියාගන්න දෙයක් නෑ. දැන් වටේම ඉර වෙලා මොනවද කරන්න කියලාවත් මුන්ට හිතාගන්න බැරුව දැන් මේ ඉන්නේ. දැන් කොහොම ඉන්නකොට තමයි මේ ආණ්ඩුව මචං වැඩ පත්තු කරලා ගන්න යන්නේ. ඇවිත් ඒ අධිකරණ ක්‍රියාදාමයක විද්‍යාත්මක පරීක්ෂණයකින් පසු අනාවරණය වී ඇති තොරතුරුවලට එරෙහිව සත්‍යග්‍රහයක් කරන්න. අවුරුදු 7ක් පුරා සංගවමින් සිටි සත්‍ය විද්‍යානුකූල අපරාධ විමර්ශනයක් කරහා ක්‍රමානුකූලව හෙළිවිමින් තිබෙන මොහොතක්. ජනතාව අවුරුදු ගානක් බලාගෙන හිටිය යුක්තිය ඉටුවෙමින් තියෙන ලකුණු දැන් පහළ වෙලා තියෙන වෙලාව. හැබැයි ඒ අධිකරණ ක්‍රියාදාමයට එරෙහිව ජනතාව පන්නපු දේශපාලකින් යයි කියාගන්නා පිරිසක්. දැන් මචං බලවංගු සාමාන්‍යයෙන් මේ වගේ තුප්පහි වැඩක්. දැන් මචං සාමාන්‍යයෙන් මෙහෙම සමහර මිනිස්සුන්ට මනුෂ්‍ය මරණක easy nothing. ඒ වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් 80%කට වගේ මනුෂ්‍යෙක් මරණය මචං සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍යයෙන් උන්ට ඉතිරි කරන්න බැරි දෙයක් නේ. දැන් අපිට මට හිතෙන එක තමයි මට අරව මරනවා මේ. හැබැයි ඔය ෆිසිකලි කරන්න ගියට පස්සේ අපිට දැනෙන ෆීලිං එක ටෝටලි ඩිෆරන්ට්. දැන් එහෙම බලුවට පස්සේ දැන් මේ වගේ මිනිස්සු මම දන්න මේ 100 ගානක් දුවේ මට මතක නැහැ හරියට නම්බර්ස්. සාමාන්‍යයෙන් ඒ වගේ ගානක් මරණ තරක් අඩු ගානේ ඒ වගේ දෙයක් කරන්න උපදෙස් දෙන්න තරම් මේ මිනිස්සු කොච්චර මේ වගේ මේ කියන්නේ කොච්චර තරකට වැටලා ඇද්දනේ කියන බලයට වැඩක් නෑ වගේ වෙන කතා කරලා මේ කරන්නේ ජනතාව අපේක්ෂා කරන දේද. ජනතාව ඉන්නේ යුක්තිය හා සාධාරණය පැත්තේ. හැබැයි මේ පිරිස කාගේ පැත්තෙද? අවධානයට. දැන් සාමාන්‍යයෙන් දැන් මට මගේ මතේ මොකද මේක මගේ වාපි කරන YouTube channel එකක් ඉඳලා මේක මගේ මතේ මට කියන්න පුළුවන්. මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා අපිට හැමදේම කරන්න බෑ. මේක මතේ දාන මිනිස්සු වශයෙන්
අපිට ප්‍රජාතන්ත්‍රවාදීට ටක් කියලා අපිට හැමදේම කරන්නත් බෑ. අපිට තියෙන නීති, රෙගුලාසි ඒ වගේ දේවල් ඒවත් ෆලෝ කරලා යන්න. සාමාන්‍ය මචං ආණ්ඩුවක් බලයට පත් වුණාට පස්සේ එයාලට තියෙනවා සාමාන්‍යයෙන් එයාලගේ ප්‍රොසීජර් එක. ඒ කියන්නේ එයාලගේ ෆලෝ කරන්න අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. එයාලා ඒ වගේ දේවල් ෆලෝ කරලා තමයි මචං ඒ කියන්නේ ආණ්ඩුවක් රන් කරන්නේ. උදාහරණයකට අපි ගමුකෝ පාස්තු පෙරහැරේ ගත්තට පස්සේ පාස්තු පෙරහැරේ මචං ගොඩක්ම අවදානන්නේ සාමාන්‍ය ජනතාව. එතකොට ගෝඨාභය මොකක්ද කිව්වේ? ගෝඨාභය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වේ එළවපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වේ මේක කියන්නේ ඔයාලා කියන්නේ ඒකට මේ යුද්ධමය තත්ත්වය මම පහ කරනවා මේක මම නවත්තනවා මට ඡන්දය දෙන්න සතියක් යන කලින් මචං ඒ කියන්නේ මෙතන හැමෝටම තේරෙනවා මොකද්ද මෙතන උනේ කියලා. මම ගිහිල්ලා කියන්න ඕනේ අරෝ ගිහිල්ලා කියන්න ඕනේ මේ මෙතන මේක වෙන අර සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙනවා මෙතන මොකක්ද 100%ක්ම වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයගේ හිතපු ඔයගේ කරපු කියන්නේ දේශපාලනීන්ට තමයි අපේ ගොඩක් මිනිස්සු තාමත් ඡන්දය දෙන්නේ තමන්ගේ මොළේ හරියට පාවිච්චි කරන්නේ නැත්තේ. ඉතින් මම කියන්නේ තව දෙයක් කියන්න ඕනේ මම මේ නිවුස් channel බලලා අරගන්නවා නෙමෙයි මට අවුච්ච දේවල් දැන් අරගෙන අදිලා මම මේ වගේ වීඩියෝස් දානවා. ඔයාලා කැමති නම් subscribe කරලා තියාගන්න පුළුවන් නම් share කරන්න. ඔයාලා කැමති නම් ඔයාලගේ වෙන අදහස් තියෙනවා කියලා මම ඉවත් කරන්න. මම බලාපොරොත්තු වෙනවා හැමදාම වීඩියෝ එකක් මේක දාන්න. මේක සාමාන්‍යයෙන් අපි හිතමු නිවුස් vlog වගේ සාමාන්‍ය නිවුස් vlog එකක් වගේ තමයි දාන්නේ. ඉතින් මට කලින් තිබුණ හරියට වෙලා තිබුණේ වීඩියෝ එකක් එඩිට් කරන්න නිවුස් එකක් දාන්න. ඉතින් ඒ නිසා මම ෆිසිකලි මේ විදිහට ආවේ ඔයාලකට. ඉතින් ඔයගේ තුප්පය වැඩ කරන්න පුළුවන් ආණ්ඩු තිබුණා කියලා මතක තියාගන්න යනවා. අපි අදට සමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.